ඔයාට කවදා හරි හිතිලා තියෙනවද අනිත් අය ඔයා කම්මැලි කියලා හිතනව ඇති කියලා? ඒත් එයාලට පේන්නේ ඔයාගේ හිතේ තියෙන බර කොච්චර හිතනවද කියලා. ඒ පීඩනය. මම පස්සෙන් ඉන්නේ කියන හැඟීම. ඒ ඔක්කොම ඇතුලේ තියෙද්දිත් ඔයා අලුත් දෙයක් පටන් ගන්නේ නැත්තේ ඔයාට දියුණු වෙන්න ඕනේ නැති නිසා නෙවෙයි. ඔයාට බර වැඩි. ඔයා මුහුණ දුන්න තාමත් දරාගෙන යන දේවල් වැඩි. ඒ නිසාම තව දෙයක් පටන් ගන්න එක ලොකු බරක් වගේ දැනෙනවා. ඒ නිසා ඔයා නවතිනවා. ඔයා ප්‍රමාද වෙනවා. ඔයා ඔයාටම කියනවා පස්සේ කරන්නම් කියලා. ඒ ඔයා තාමත් හැම දෙයකම බර ඇතුලේ හුස්ම ගන්න උත්සාහ කරන නිසා. ඒත් ඔයාට අහන්නම ඕන දෙයක් කියන්නද? ඔයා හිර වෙලා නැහැ. ඔයාගේ ඔළුව ගොඩක් මහන්සියෙන් ඉන්නේ. ඔයාට මේ වෙලාවේ තව පීඩනයක් ඕනේ නැහැ. ඔයාට ඕනේ විවේකයක්. සහැල්ලු වෙන්න ඉඩක්. ඒ නිසා ඔයාට ඉස්සරහට යන්න ලොකු පියවර ඕනේ නැහැ. පුංචිම පුංචි පියවරක් ඇති. ඇත්තටම ඒක තමයි ඔයාට දැන් කරන්න පුළුවන් ශක්තිමත්ම දේ. මොකද ඔයාට විවේකය ලැබුණම, ඔයාගේ හිත සැහැල්ලු වුණාම, ඔයා හිතනවටත් වඩා ඉක්මනට ආසාවෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඒ දවස එනකන්, ඒ දවසට පස්සෙත් ඉලක්කවලට යන අතරේ ඔයාගෙම කෙනෙක් වෙන්න. ඔයාවම හොඳින් බලාගන්න.